නමින් ඔහු බටුගහගේ දුන් සුමතිපාල. සුමතිපාලට හිටියේ එක සහෝදරියක්. රෝමත් ඇය 1972 දී කළුතර පැවති අවුරුදු උත්සවයේදී අවුරුදු කුමාරිය බවට පත්වනවා. නමුත් ඇයට එම තරගයෙන් පසු නිවසට ඒමට හැකි වූයේ නැහැ. හතර විතර ළඟ හිටියේ ආවේ නැහැ. ඊට පස්සේ තාත්තම දෙන්නම කල්තරල හෙව්ව එළින එක. ඒනකොට තමයි මේ නංගිත් එක්ක ඉස්කෝලේ ගිය අනිත් ළමයා මට කිව්වේ නංගිව කාර්කේ ඇදලා දාගෙන කාර්කේට ඇදලා දාගෙන ගියා. මේ පොලිසිය ලොකු මහත්තයාගේ මස්නා තමයි මේ හිටි മന്ത്രി. එයාගේ තමයි හෝටලේ. මේ හෝටලේ තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. කියලා පහුදා පොලිසිය ලොකු මහත්තයා හොයාගෙන ගියා පොලිසියට. වාට පොලිසිය ඇතුලේ. ලොකු මහත්තයා ආව ඉස්සරහ එනකොට මම ඇහුවා මාව අඳුරනවාද කියලා. මේ මගේ ගන්න දිනක් තියෙනවා ඒක බෙරගෙන තමයි මම ආවේ කියලා. සිය නැගණිය දූෂණය කර මරා දැමූ කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා එදින සුමතිපාල අතින් ඝාතනයට ලක්වනවා. අනතුරුව එම වරදට ඔහු 1975 වසරේදී බෝගම්බර එල්ලුම් ගහට නියම වනවා. මේකම තමයි නඩු යන්නේ. එළන දිනේ පස්සේ මාසේ 7 වෙනිදා තමයි රෑ මං කන් දින පිඟාන දිනනේ. පිඟාන 4ට කඩලා ඔක්කොම කපා ගත්තා.